පදුමන් යථා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගී රසම් පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන් තලික්කේති පදුමන් යථා කෝක නදං යම්සේ කෝකනන්ද පදුමේ කෝකනන්ද පදුමේ කියන්නේ හොඳට මෝරලා තියෙන නෙළුම් මලක් උදේ පාන්දරම පිපෙනවා. පිපෙනකොට වටේම සුවඳයි. පුදුම සුවඳක්. මේ දැන් අපි මේ කොයින්වත් කඩාගෙන ආපු මල් ටිකක් අතෙන් මෙහෙම සුද්ධ කරලා මේ වටේට මේව කරලා මේ පූජා කරන්න ගියාට ඒකේ නැහැ. මම ඉස්සර ඔය අපි හිටපු සමහර පැතිවල මේ ලස්සන පොකුණු තියෙනවා. රත නෙළුම් පිපෙන. මම තකහානියාම ගිහිල්ලා තියෙනවා බලන්න මුළු පැත්තම සුවඳයි. ඒ ස්වභාවිකව පිපෙන නෙළුමක සුන්දරත්වයේ සුවඳ කවදාවත් නෙළුමක් පුප්පලා ගන්න බෑ. මම ඊට පස්සේ ගිහිල්ලා රතු පාටයි ඒ වැව් පොකුණු. මම හිතෙන් අනේ මේ මල් භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා හිතෙන් පූජා කළා. උදේම පිපුණ රතු නෙළුමකක සුවඳ පැතිරෙනවා වගේ. ඊළඟට තපන්ත මාදිච්ච මිවන් තලිකේ සරත් කාලේ ඒ කියන්නේ වලාකුළු නැහැ. වලාකුළු නැති අහසේ තියෙන ඉර මඩල වගේ. සීල් සමාධි ගුණ නුවණින් අංගී රසම්පස්ස අංගී රස බුදුරජාණන් වහන්සේ බබලන හැටි බලන්න කියලා කිව්වා. ඒක පුදුම විස්තරයක් කොහොම විස්තර කරන්න. ඒක ගාථාවකින් මේක පරිවර්තනය කරලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ. උදයේ පිපි සුවඳ හමන රතු පියුමක් වෙන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වෙන්නේ. සීල සමාධි ගුණ සුවඳින් හැම විට බබලන්නේ අන්න බලන් අංගී රස මුනිදුය වැඩ ඉන්නේ. අද විස්තර කරනවා අංගී රස කියන වචනේ. බුදුරජාණන් වහන්සේට ඇයි අංගී රස කියන්නේ කියලා. පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල සමලෙස පොළොවේහි පිහිටන දික් විලුඹින් යුතු දික් ඇඟිලි වලින් යුතු රත්තරම් පාට බුදු සිරිපා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට නැහැ. රත්තරම් බුදුරජාණන් වහන්සේගේ පාටයි. ඒ කාලේ මිනිස්සු අහනවා රත්තරම් මොන පාටද කියලා. භාග්‍යතුන් වහන්සේගේ පාටයි කියනවා. බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට නෙවෙයි රත්තරම් බුදුරජාණන් වහන්සේගේ පාටයි. ඊට පස්සේ රත්තරම් පාට බුදු සිරුරෙන් ස්වර්ණ රශ්මි විහිදෙනවා. රත්තරම් පාට රැස් විහිදෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දික් ඇඟිලි වල තියෙනවා තඹ පාට නියපොතු. අපි උපමාවක් ගන්නෙ කොහොමද? ඒ වගේ නියපොතු කාටවත් නැහනේ. ඒ තඹ පාට නියපොතු වලින් තඹ පාට රැස් විහිදෙනවා. ඒකට කියනවා නක රශ්මිය කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය යටිපතුල රෝස පාටයි. රෝස පාට රැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා නිල් පාටයි. මොනරෙකුගේ බෙල්ලේ පාටට නිල් රශ්මි විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඇහිබැම නිල් පාටයි. නිල් රශ්මි විහිදෙනවා. කිරිස් හයුරක තියෙන උඩට ඉල්පුන නිල් මණිකක් රත්තරම් පියනකින් වහනවා වගේ තමයි උන්වහන්සේ ඇහි පිල්ලම් ගහන්නේ. උන්වහන්සේගේ ඇස් වලින් නිල් පාට රශ්මි ධාරාවක් විහිදිලා යනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී හස්තයේත් නක රශ්මි විහිදෙනවා. ස්වර්ණ රශ්මි හැමෙන් විහිදෙනවා. යම් මොහොතක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා බාහිරට පෙනුනොත් ඉරිදියකින් තොරවම සුදු රශ්මි ධාරාවක් විහිදිලා යනවා. මුළු බුදු සිරුරෙම හැම අංගයකින්ම රැස් විහිදෙන නිසා අංගී රස කියලා කියනවා. ඒ නිසා කෝටි දෙවිවරු මැද කෝටි ප්‍රකෝටි බ්‍රහ්මයන් මැද සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන මුනිදු බබලනවා. ඒකයි පිංගියානි කිව්වේ උදේට පිපි සුවඳ හමන රතු පියුමක් වගේ. සරත් කලට අහසේ දිලන හිරු මණ්ඩලක් වගේ සීල් සමාධි ගුණ සුවඳින්
සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන මොනිදුන් බබලන හැටි බලන්න. අංගී රස මොනිදු දෙස බලන්න කියලා කිව්වේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ වගේ. උන්වහන්සේගේ සිරස වටා රශ්මි ධාරාවක් විහිදෙනවා. ඒකට කියනවා කේතු මාලාව කියලා. ඊළඟ උන්වහන්සේගේ ශරීරයේ ඉඳලා බඹයක් අඩි 6ක් දුරින් රශ්මි මාලාවක් විහිදිලා යනවා. ඒකට කියනවා බ්‍රහ්ම ප්‍රභාවය කියලා. උන්වහන්සේගේ ශරීරයෙන් නිකම්ම රශ්මි ධාරාවක් විහිදිලා යනවා. අසූරියනක් දිගට. රියන් 80 අඩි 1කමාරක් කියලා ගත්තොත් එහෙම අඩි 120ක් විතර. ඕනේ නම් බුදුරජාණන් වහන්සේට මුළු සක්වලටම බුදු රැස් මාලාව විහිදවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සමාපත්තියකට සමවදිනවා නිල කසිනේට නිල් රැස් විහිදෙනවා. පීත කහ පාට කසිනේකට සමවදිනවා කහ රශ්මි විහිදෙනවා. රතු පාට කසිනේට සමවදිනවා රතු රශ්මි විහිදෙනවා. ඕදාන්ත කසිනේට සමවදිනවා සුදු රශ්මි විහිදෙනවා. ඒ සමාපත්තියට සමවදිනවා. නැවත නැවත සමාපත්තියට සමවදිනවා. නීල පීත ලෝහිත ඕදාත මහන්දේෂ්ඨ ප්‍රභාස්වර සඩ්වර්ණ බුද්ධ රශ්මි මහලාව ශරීරයෙන් විහිදිලා යනවා. අංගී රස මොනිදු. එහෙව් බුදුරජාණන් වහන්සේ ගැන අපි කොහොමද උපමා කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ කාට උපමා කළාද? කාට සමාන කළාද අපි කියන්නේ? බුදුරජාණන් වහන්සේ බබලන හැටි බලන්න. දෙවියන් අතර බබලන්නේත් බුදුරජාණන් වහන්සේ. බ්‍රහ්මයන් අතර බබලන්නේත් බුදුරජාණන් වහන්සේ. මිහි පිට දෙවිවරු වගේ හිටපු ලෙච්චවීන් අතර බබලන්නේත් බුදුරජාණන් වහන්සේ. හැම තැනම බබලනවා. සරත් කාලේ අහසේ තියෙන හිරු මණ්ඩලක් වගේ. දහස් ගණන් දැන් බුදුරජාණන් වහන්සේ ආභරණ පැඳගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ 아무තු විලාසිතා සිවුරු පොරවගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ කසාවතින් ශ්‍රී දේහේ වසංගත්තේ. උන්වහන්සේ කසාවතින් උන්වහන්සේගේ ශ්‍රී දේහේ සිවුර පොරව ගන්නකොට හරියට රත්තරම් පර්වතයක් හැන්දෑ වලාවකින් වැහෙනවා වගේ කියනවා. උන්වහන්සේ සිවුරෙන් මේ ශ්‍රී හස්තය එළියට ගන්න එක හැන්දෑ වලාවකින් කොටන විදුලියක් වගේ කියනවා. උන්වහන්සේ අඳනේ අඳ ගන්න එක අඳනේ ඇඳලා පටි ධාතුව ගැට ගහ ගන්න එක කියනවා. රත් නෙළුම් කලඹක් විදුලි එළියකින් ගැට ගහ ගන්නවා වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ වගේ තවත් කෙනෙක් වගේ නෙවෙයි. උන්වහන්සේ සසරේ කවදාවත් කවුරුවත් දිහා රවලා බලලා නැහැ. නපුරු සිතකින් බලලා නැහැ. ඒ පිනෙන් හැදුන නේත්‍ර කැල්මක් තියෙන්නේ. ඒ නිල්ම නිල් පාට net සංගල කවදාවත් තරහා ගත්තේ නැති පිනට හැදුන අපි කොයි වගේ කියලාද කියන්නේ? අංගී රස මුනිදු. හිරු මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. වෙන ලෝකෙ කිසි දෙයක් නැහැ. සරත් කාලේ අහසේ තියෙන හිරු මඩල වලාකුළුවක් නැහැ අහසේ. හිරු මඩල විතරයි. පදුමන් යථා කෝක නදන් සුගන්ධා උදේ පිපි සුවඳ හමන නෙළුමක් වගේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උදේ පිපුණ නෙළුමක් වගේ සුවඳ හමහම හදවතේ තියාගන්න. අංගී රස මුනිදු දිහා හිතන්න. බුදු කෙනෙක් ලෝකේ දුර්ලභයි.